දවසින් දවස බස් රථ සමාගම් ගැන කතා කරන් යන ගමනේ මේ සමාගම ගැන අපිට කතා නොකරම බෑ. තවත් විදිහකට කිව්වොත් මිනිසුන් වෙනුවෙන් නොනිදන සේවය. සමන් ෆුල් නයිට් එක්ස්ප්‍රස්. සමන් ෆුල් නයිට් එක්ස්ප්‍රස් ගැන ඔබට කියන්න අපිත් එක්ක දුරකථනයෙන් සම්බන්ධ වුණා එහි හිමිකරු ප්‍රසන්න මහතා. සමන් ෆුල් නයිට් එක්ස්ප්‍රස් එකේ මුල්ම ගමන් මාර්ගය මොකක්ද? ඔබ ප්‍රවාහන ශේෂ්ත්‍රයට සම්බන්ධ වෙන්නේ කොහොමද? සම්බන්ධ වෙන්නේ ඉතින් මේමයි අපි පාරිකෝත් එක්ක ඉතින් හිටියා. ඒ ලයිසන්ස් ඉතින් වාස්තය ගන්නවා. ඒ මොන වර්ෂෙද? 2010. බස් සමාගම් වලට ඇලුම් කරන අය අහන පොදු ප්‍රශ්නේ තමයි මේ. බස් කීයක් තියෙනවද? දැන් තියෙන්නේ 4යි. ඇයි මේ බස් වල ෆුල් නයිට් එක්ස්ප්‍රස් කියලා ගහන්නේ? ඒක මුල්තේ රෝඩ් එක තියෙන සම්පූර්ණම රෑ දුවන්න. ඒ කාලේ තමයි ප්‍රවාහනය කරන්නේ. ඒක නිසා එහෙම දාලා. ඒ සේවයට තියෙන ප්‍රතිචාර කොහොමද? ප්‍රතිචාර නම් ඉතින් හොඳයි. ඉතින් මගියෝ ඉතින් සමහරක් මගියෝ ඉන්නවා. ඒක තමයි ඒක දුරට බහුතරය ගත්තම ඉතින් අතර ඒ ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවලා තියෙනවා. හොඳයි පාරේ යන්න වෙන බස් එකක් යන දුර ගමන් සේවාවක් නැහැ. ඉතලාම අපි මුලතිවල අපිට අපි බස් එක තමයි ගියේ. මුල්තේ නගරෙට. ඉතින් ගම පටන් ගත්තා. ගොඩක් අය ඉතින් ආමේකේ තමයි යන්නේ බස් එකේ. යනවා රාජකාරී කරන කට්ටිය තමයි. එහෙමයි ඉතින් ප්‍රතිචාරය කියන්නේ හොඳයි. ඉතින් ප්‍රතිචාරය හොඳයි. ඔබ ආවරණය කරන වෙනත් මාර්ග මොනවද? තියෙනවා නුවරඑළිය මාතර තියෙනවා. අපිට මාතර තියෙනවා. සංගල් දෙන්නේ කොළඹ එකක් තිබුණා. ඒක නම් දැනට බදු දීලා තියෙන්නේ. මගේ තිබුණා හම්බන්තොට දිගුරාමලේ තිබුණා. ඒක නම් දැන් නැහැ. මේ බස් සමාගම් පවත්වාගෙන යද්දී ඕනම හිමිකරුවෙක්ට ගැටලු තියෙනවා. සමහරුන්ට ඒ ගැටලු නිසා මේ ශේෂ්ත්‍රය තිත්ත වෙලා තියෙනවා. ඔබට එහෙම ගැටලු නැද්ද? ගැටලු නම් ඉතින් පාරේ ඉතින් අනිත් බස් එක තමයි සාරිත්‍යත් එක්ක ඉතින් ගැටලු තියෙනවා. එහෙම ඉතින් ඒ පාවෙන්න කියලා ව්‍යාපාරේ පාවෙන්න කියලා ප්‍රශ්න නම් ඇතිලා නැහැ. එක දිගට බස් එකක් ඇක්සිඩන්ට් එකක් වුණා. ඒ වෙලාවේ නම් පොඩ්ඩක් කලකිරීමක් ඇති වුණා. ඒක ඉතින් අතාරියේ නැහැ ව්‍යාපාරේ පවත්වාගෙන යනවා. ඔබ හිතන විදියට මේ ශේෂ්ත්‍රයේ වෙන්න ඕනි වෙනස්කම් මොනවද? වෙන්න ඕනේ ඉතින් මෙහෙමයි. මගේ ප්‍රවාහනේ මගේ වැඩ කරන සේවකයන් අතර ඇත්තටම සම්බන්ධතාවය ටිකින් ටික වැඩ කරන සේවකයෝ මගියට සලකන විදිය මගිය වැඩ කරන මිනිස්සුන්ට සලකන විදියත් ඇත්තටම දැන් යන විදියට හොඳ නැහැ. හැම බස් එකකම මට විතරක් දෙයක් නෑ. පොඩ්ඩක් අර විශ්ින් කියන දේවල් දෙකක්ම අපිට කියන ඉතින් මේ ව්‍යාපාරය අපිට කරගෙන යන්න පුළුවන්. මේ ගොඩක් බස් හිමියන්ගෙන් තියෙන චෝදනාවක් තමයි සේවකයෝ හොරා කනවා කියලා. ඔබට එහෙම ගැටලු නැද්ද? ඇත්තටම ප්‍රශ්න ඒක තමයි බස් ව්‍යාපාරයේ ලොකුම තියෙන ගැටලුව. අවංකව සේවය කරන කෙනෙක් හොයාගන්න ගොඩක් අමාරුයි ඉතින්. කොහේ හරි ඉතින් යාළගේ අඩුපාඩු තියෙනවා. මුදල් ගන්න දෙනවා. ඒක තමයි ප්‍රධානම. ඉතින් නැත්නම් ඉතින් බස් එකක් ඇදලා හරි නේද? යොත්නම් මහත්ලා වැඩ කරලා ඒ දේවල් තියෙනවා. රාජකාරී වෙලාවේ ගැටලු තියෙන්නේ අර ඉතින් මුදල් ගන්න දෙනවාදී ඒ දේවල් අත්දැකීම් තියෙනවා. මට විතරක් දෙයක් නෑ නේද?
හැම වස්තේ හැම ව්‍යාපාරිකයටම තියෙන ගැටලුවක් තමයි ඒක. ඒකට කරන්න පුළුවන් හොඳ ක්‍රම දිනනවා. ඉතින් මැකින් ක්‍රමේ තව පොඩක් ඩෙවලොප් කරලා ඒකට යන ක්‍රම වේදයක් රීලෝඩ් ක්‍රමේ වගේ දේවල් කරගන්න පුළුවන් නම් හොඳයි. මේක මගීන්ගෙන් තියෙන චෝදනාවක්. බස් රියදුරෝ රේස් යනවා. මහා පාරේදී කිසිම විනයක් නැහැ කියලා. මෑතකදී මෙහෙම අනතුරක් වෙලා අපිට මගේ ජීවිත ගණනාවක් අහිමි වෙනවා. මේකට වග කියන්න ඕනි කවුද? බස් හිමියද? බස් රියදුරද? එහෙම නැත්නම් වක්‍රාකාරෝ රජයේද? එහෙම නැත්නම් හිමින් ගියත් හයියෙන් ගියත් බයින මගියමද? ඇත්තටම මේකේ තියෙන ආයතනයේ පැත්තේ තමයි තියෙන රජයේ සම්බන්ධ ආයතන වාහන මේකේ වාහන නැත්නම් තියෙන ගැටලුව තමයි ඒකට වෙලා තියෙන්නේ. එනිසා කාලසටහන් ක්‍රමවේදයක් නැති එක තමයි තියෙන්නේ. ඕකෙදි දැන් ඇත්තටම පෞද්ගලික බස් අපේ හොඳ කාලසටහනකට දුවනකොට ඕක ඉස්සරහ දානවා. ඕක බලන් ඉඳලා රජයේ CTG බස් එක. ඕක ඉස්සරහ හරි ඒ ටයිම් එකේ ඉස්සරහට හරි පස්සට හරි දානවා. එයාලට අවශ්‍ය බලපත්‍රයක් නැහැ. හරි? එයාලට අවශ්‍ය කාලසටහනකුත් නැහැ. දැන් ප්‍රයිවට් බස් එකට දාලා කාලසටහන අදින්ට කාලසටහනක් තියෙන CTG එකට ඕන විදිහට දුවන්න අවසර දීලා තියෙනවා රජය. රජයට බෑ CTG එක පාලනය කරන්න. එයාලගේ උත්සව සමිතිය කියන අරකල මේක කියන දැන් මගේ නුවරඑළිය බස් එකේ ලොකුම ගැටලුවක් තියෙනවා. මට ඉතින් 7ට අදින්න තියෙන බස් එක නුවරඑළිය බස් පාරයන්ගේ නුවරඑළිය ඩිපෝටයි CTG එකක් තියෙනවා. ඒකට තියෙන්නේ කාලසටහනේ 8:40. නමුත් එයා මාත් එක්ක අදිනවා. එයා ගාල්ලට යනවා මම මාතරට යනවා. ඒ බස් එකකට එයාගේ නෝමල් සේවාවක් තියෙන මගේ ආර්ථිකෝගි සේවාවක් තියෙනවා. ඒතකොට මිනිස්සු දෙන ගානේ ඩිෆරන්ස් එක බලලා ඒ බස් එකට යනවා. ඒතකොට මගේ බස් එකේ නිකන් එනවා. ඒ බස් එකේ ඒ බස් එකට ආදායම් තියෙනවා. ඒවා මම ඇත්තටම මේ ආයතන වලට ගිහිල්ලා සම්මිලි කරලා කතා බහ කරලා ඒ කට්ටිය ගෙන්නලා ඉතින් තාවල් වලට ඇවිල්ලා අස්තන් කරලා ඒ ඔක්කොම කරගෙන නමුත් එයාලා මේ දේවල් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඔකත් දිගින් දිගටම ආයතනයට කම්ප්ලේන්ට් කරාම කියන ඕගොල්ලෝ කතා බහ කරගෙන ඉන්නේ කියලා. ඉතින් මේ කතා බහ කරගෙන ඉන්නේ නැහැ. මොනවද ගැටලු තමයි තියෙන්නේ. රජයේ සම්පූර්ණ ආයතනයේ ක්‍රමවේද නැතිකම තමයි. පාරට අවශ්‍ය බස් ප්‍රමාණය දාන්න පුළුවන් දාන්න නැතුව ඒ අයගේ ඕන පස්සන් වලට බස් පාරට දානවා. ඉතින් ඒ වගේ යද්දි තරඟකාරීත්වයක් ඇති වෙනවා. ඒකට අර කාල නීත්‍යානුකූල කාලසටහනට යන විදිහට එන ලොකු අසාධාරණයක්. එයා යන්න හදන එයා කාලසටහනට යනවා. නමුත් කාලසටහන ටයිම් ටේබල් මොකක් නැති බස් එතනකදී කරගෙන එතකොට අර රේස් එකක් වැටෙනවා. ඒ වෙලාවේ අන්තර වලට මොකද දෙන්නේ වෙනවා. උත්සාහනම බස් අන්තර වෙන්නේ අන්නේ හේතු නිසා. ඔබේ සමාගම ගුණාත්මක සේවයක් මගීන්ට ලබා දෙනවද? ඇත්තටම ගෑවිලා යන මාගිය දැන් මේක බුකින් එක යනවා. බුකින් කාඩ් දාලා බුකින් කෝල් බුකින් නම්බර් එක බුකින් එක දාලා යන මාගිය ඉන්න ගොඩාරි අපි දැන් පටන් ගන්නේ සංගල්ලේ ස්ටෑන්ඩ් එකෙන් පටන් ගන්නවා. ගාල්ලෙන් බුකින් එක ගන්නවා. ගාල්ලේ ස්ටෑන්ඩ් එකේ ඒ සෙක්ෂන් එකෙන් තමයි අපි ටිකට් එක ගන්න. යාලට වැඩි අය කිරීමක් කරන්නේ මේ වෙනම ගාස්තුවක් බුකින් එකට වෙනම ගාස්තුවක් අය කරන්නේ. එහෙම නෑ. යාලා නගින්නේ කොහෙන්ද? ඒ නගින ළඟ තියෙනම ටිකට් මැෂින් එකේ තියෙන සෙක්ෂන් එකෙන් යාලා ටිකට් එක දෙනවා. ඊට අමතරව යාලට බඩු බාහිර දේවල් ඉක්මයි කිරීමකින් තොරව බඩු ටික එහා මෙහා ගිහින් වෙනවා. ඇත්තටම අපි ලොකු දේවයක් කරන්නේ මේකේ කට්ටියන්ගේ ගත්තම සපත්තු දෙකේ ඉඳලා ඉන්ෆෝම් එක ඩෙන්ටිටි එළුම දේවල් නොමිලේ ප්‍රවාහනය කළා කිහිල්ල. අපේ වගේ දේවල් ගන්න ඉතින් යාළුවගෙන් මගියුන්ගෙන් චූටි අඩුපාඩු ගන්න රුපියල් එහෙම පොඩි අඩුපාඩු ගන්න වෙනවා. එමින් යාළුවා ආයතනයට කම්ප්ලේන්ට් කරනවා. මෙයා මෙහෙම කතා කරන්න දන්නේ නැහැ. ඒ වගේ ගැටලු ගොඩක් වලට මුහුණ දෙන්න වෙනවා. නමුත් අපි කරන දේ ගැන යාළුවට අගයක් නැතුණා. දැන් මට මෙහෙම අදහසක් තියෙනවා. NTC එකෙන් පර්මිට් එකක් අරගෙන දුර සේවා මම දානවා බස් එකක්.
මට පාඩුවේ දුවන්න තරම් වාතාවරණයක් ලංකාවේ තියෙනවා. පාඩුවේ එහෙම දැන් ඇත්තටම දැන් ලංකාවේට දුර සේවා ගමන් දුර සේවා නෙවෙයි ඔය බස් එකක් අලුතෙන් දාන්න දැනට කාල පරතරයක් නැහැ. ඒ තරම් බස් දැන් අදාළ පාරවල් වලට තියෙනවා. ඒ වගේමයි මගියොත් ඒ ඉස්සර හිටපු මගේ ප්‍රමාණය දැන් බස් වලට එන්නේ නැහැ. මොකද හැම ගෙදරකම යාලගේ පෞද්ගලික වාහනයක් පාවිච්චි කරන නිසා බස් වලට එන මගේ ප්‍රමාණය අඩු. ඒ මගේ ප්‍රමාණය 100ට ගානක් අඩු වෙලා තියෙද්දි තවත් බස් දානවට තේරුමක් නැති වෙනවා. ඔබතුමාට මේ ශේෂ්ත්‍රයේ කලකිරලද? කලකිරීමක් ඇත්තටම නැහැ. ඒ රජයේ ආයතනවල ක්‍රියාකාරකම් ගැන ඇත්තටම කලකිරීමක් තියෙනවා. අපි කොහොමද කරගෙන දුවනවා මාසයකට අවුරුද්දකට රජයට ලක්ෂ ගණන් ගෙවනවා. තමයි එක එක්කෙනාගේ බලපුලුවන් කාර්යකම් නිසා යාළ නිකන් දුවනවා. ඒ වගේ ප්‍රමිතුත් නැහැ රජයට ගෙවන්නෙත් නැහැ. අපි රජයට ගෙවනවා හැම දෙයකටම ගෙවන යාළට රජවල ගෙවන්නත් නැහැ මොකටවත් ගෙවන්නේ යාළ නිකන් දුවනවා. ඒ වගේ අසාධාරණ ගොඩක් තියෙනවා. ඒක කම්ප්ලේන්ට් කරාට කිසි තේරුමක් නැහැ. මගේ ඉස්සරහා දැන් ඇන්බිලිපිටිය මුල්තු බස් එකක් දුවනවා දැන් මාස 3-4කට දැන් මම අවුරුදු 11ක් ඉඳලා දුවන බස් එක ඉස්සරහට දාලා දුවනවා. ඒ බස් එකට කිසි ප්‍රමිතියක් බලපත්‍රයක් නැහැ. ඔවා මම ආයතනයට කතා කරලා මාර්ගන් වලට කතා කරලා කම්ප්ලේන්ට් කරලා පොලිසියට ජනාධිපතිතුමාට ප්‍රවාහන ඇමතිතුමාට ප්‍රවාහන ලේකම්ට රාජ්‍ය ඇමතිතුමාට ආයතනයේ සභාපතිට එතකොට පොලිස් අධිකාරීතුමාට පොලිස්පතිට ඒ සියලු දෙනාටම ලිපි යවුවා. නමුත් ඒවට ක්‍රියාමාර්ග නැහැ. ඒකට ඇක්ෂන් එකක් නැහැ. සාමාන්‍ය බස් එක කිසි බලවත් නැතුව ඔන්න වගේ දේවල් නිසා බස් ගැන කලකිරීමක් තියෙනවා නේද? ඔබේ අනාගත බලාපොරොත්තු ගැන කතා කළොත් සමාජයේ ඇත්තටම තව බස් එක තුනක් අරගෙන වැඩි දියුණු කරන්න තමයි. දැන් ඔතන ආයේ බස් දෙක තුනක් ගන්න ලොකු බස් එකක් බලාපොරොත්තු වෙනවා. ඒක තමයි